ඔයාලට දන්නවද මිනිහලව අපහාස කරන ගෑනිලාව ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයා ඉබදුන්නේ ඔයාගේ තාතා නැතිද ඔයා ඉබදුන්නේ අම්මා විතරයිද ඔයා ඉබදුන්නේ. ඒ වගේ ගොන් කතාව කතා කරන්න එපා. අපේ රටේට ඒ වගේ ගෑනිලා ඔයාලා එයි මිනිහලව ඔයාලා අපහාස කරන මිනිහලව අපහාස කරන්න එපා කවදාක්. ගොඩක් ඔයාලට දන්නේ නැති මිනිහලා ඒ වගේ මොලේ නැති මිනිහලා තමයි ඔයාලට මැසේජ් කරන්නේ. ඔයාලට ඔයාගේ ෆිල්ටර් එක බලලා එයාලා රවට්ටන්නේ. ඔයාලගේ මේකප් කරලා ඔයාලා රවට්ටන්නේ. ඒ වගේ තමයි අපේ රටේ නීතිය ගොඩක් තියෙනවා මොලේ. ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ ගණන් එපා. ඉතින් ඔයාලට මොනවද තත්ත්වය කියලා තමයි මම මේක වීඩියෝ එක කතා කරන්නේ මචං. ඔයාලා අපේ රටේට ගොඩක් ගෑනිලා ඉන්නවා. ලස්සන ගෑනිලා ගොඩක් ඉන්නවා. එයාලා කවදාවත් කියන්නේ මම ලස්සනයි ඒ වගේ කියලා. ඉතින් පණ්ඩිත වගේ ඒ වගේ කවදාවත් කියන්නේ. ඔටෝමැටිකලි අනිත් කටි කියනවා ලස්සනයි වගේ. ලස්සනයි නම් මූණේ විතරයි නෙවෙයි. ඔයාලට හිතේ ලස්සන තියාගන්න ඕනේ. ඔයා කරන වැඩේ තියාගන්න ඕනේ ලස්සන වැඩ. ඔයාලගේ ගොඩක් මිනිහලා ඔයාලා පිටිපස්ස එනවා නම් ඔයාලා ඒ වගේ රවට්ට කරනවා නම් මිනිහලා ඒ වගේ ලස්සනයි නෑ ඒ වගේ නෑ. ඔයාලා එක මිනිහා වගේ තියාගන්න ඕනේ. ඒ වගේ ගෑනිලා ඉන්නවා සමහර ගෑනිලා. සමහර හොඳ ගෑනිලාත් ඉන්නවා අපේ රටේට. ඒ වගේ මිනි ගෑනිලාව අපේ රටේට ඇයි ඒ වගේ යාලට තියෙන්නේ ඔක්කොම සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා එක බලලා ඉතින් යාලා හිතන්නේ ෆිල්ටර් එක දාලා යාලා තමයි ලස්සන චුට්ටක් සුදු නම් හරි යාලාගේ පුකයට ඔක්කොම හිනාවේ. ඉතින් ඔක්කොම ඔයාලට තියෙන්නේ පණ්ඩිත වගේ තමයි. ඒ වගේ ගෑනිලාව ඔයාලා මොනවද කරන්න ඕනේ? ඒ ගෑනිලාව කතාව ඔයාලා අනිවාර්යෙන් ඔයාලා අකමැතිද? අනිවාර්යෙන් අකමැතිද කොමාන්ඩ් එක දාගන්න. අනිවාර්යෙන් මේක ගෑනිලාව ඔයාලා එප්පයි වෙලා සමහර මිනිස්සුලා ඉන්නවා ඒ ගෑනිලාට ආස හිතනවා. ඒ වගේ ආස හිතා ගන්න එපා. ගෑනිලන් අපිට උදව් කරන්න ඕනේ. අපිත් එයාට උදව් කරන්න ඕනේ. එයාගේ ඔයාගේ හීනේට එයා උදව් කරන්න ඕනේ. හීනේට වඩා ඉතින් යාගේ තාත්තා බල්ලා වගේ හිතලා යාළගේ තාත්තා බල්ලාද? ඒ වගේ තාත්තාව අපහාස කරනවා. මිනිසුලා අපහාස කරනවා. ඔක්කොම මිනිස්සු මිනිහාලා ඔක්කොම කොච්චර වැඩ කරනවා තේරුණාද? මිනිහාලා මේ පාරේට වැඩ කරනවා. ගෑනිලාට පුළුවන්ද පාරේට වැඩ කරන්න? ඊට පස්සේ එක ගෑණි එක බලාගන්න තියාගෙන එක මුහුණට එන්න පුළුවන්ද ගෑණි? කොච්චර අර ගොඩක් කට්ටක් වැඩ එයාලට කරා ගන්න පුළුවන්ද ගෑනිලාට? ඒ වගේ කවදාවත් බෑ. අනිවාර්යෙන් මිනිහාලා ආරක්ෂාවට ඕනේ. මිනිහාලා තමයි ගොඩක් කට්ටක් වැඩ කරන්නේ. ඒ වගේ ලංකාවට ඉස්සර අර කවුද අර වැරුණි රණසිංහ වගේ යා කියලා කියනවා යාව පර්සන් අපහාස කරනවාද මේක කාලේට මොකද වුනේ ගෑනිලාට? එයි උඹලා පිස්සු මෝඩ ගෑනිලා එයි එම්බ ඒ වගේ කතා කරන්නේ කවුද ඔයාලට බය නැත්තේ ඒ වගේ කතා කරන්නේ? මිනිස්සුලාට කවදාවත් මිනිහා අඩනවා නම් කවදාවත් කාටද කියන්න බෑ. එයා අතුලට තියාගන්නවා. හරිද? හිතේ තියාගන්නවා. ගෑණි නම් ඔයාලා අඩනවා නම් ඔක්කොම කට්ටිය අහනවා ඇයි අඩන්නේ කියලා. ඇයි ඔයාලට කන්ට්‍රෝල් කරන්න බෑ? මිනිහාලට පුළුවන්. ඉතින් ඔයාලට බැරි නම් මිනිස්සුලාව මොකද කරනවා? ඔයාලා අපහාස කරන්න එපා. හරිද? ඔයාලා තේරුම් ගන්න. ඔයාලා ආප ගහනවා නම් අවුලක් නැහැ. ආප ගහනවා කට්ටිය ඉන්නවා. ඉතින් ලෙස්බියන් කට්ටිය ඉන්නවා. අනිවාර්යෙන් ඔයාලා ඒ වගේ තියන්න. ඉතින් ඔයාලා මොනවාරි ඔයාලා ළමයි තියා ගන්නවා නම් ඕනෑරි ඔයාලට හදා ගන්නවා නම් ළමයි හදා ගන්නවා ඔයාලට පිරිමි ඕනේ. හරිද? අනිවාර්යෙන් ඔයාලා ඒ වගේ කතා කරන්න බෑ. මල වතයක් ගෑනිලා උඹලාට මම කන පල්නවා. අනිවාර්යෙන් ඔයාලා මේක වීඩියෝ බලන්න කට්ටිය
අනිවාර්ය වීඩියෝ එක ෂෙයාර් කරන්න මේ ගෑනිලාට අපි මොකද කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එක දාගන්න පුළුවන්. මේක එඩියුකේෂනල් වීඩියෝ අවර්නස් එන්ටර්ටේන්මන්ට් වීඩියෝ එක තමයි. අනිවාර්යෙන් කමෙන්ට් එක දාගන්න පුළුවන්. ඒක ෂෙයාර් කරන්න. ඒක ගෑනිලාවට අපි මොකද කරන්න ඕනේ කියලා. thank you for watching. ඔයාලා මගේ වීඩියෝ එක මේක අලුත් channel එක ඔයාලා support කරනවා නම් thank you so much. අනිත් වීඩියෝ එක මම ආයෙත් ඔයාලට හදන්නවා දාගන්න පුළුවන්. thank you මචං, take care.